ගයිස් BYD ලා ඔප්ෂන් කරලා තියෙන තවත් ෆීචර් එකක් තමයි ඔයගලට මම පෙන්නන්න හදන්නේ. ඒක පැසෙන්ජර් ගේ සීට් එක සහ ඩ්‍රයිවර් ගේ සීට් එක කූල් කිරීමේ ඔප්ෂන් එක දීලා තිනවා. ඒක දීලා තියෙන්නේ BYD Atto 3 2025 version එකේ ඉඳලා තමයි manufacturing version එකේ ඉඳලා තමයි ඒක ඔෆර් කරලා තියෙන්නේ. ඒක ෆීචර් කරලා තියෙන්නේ. එතකොට ඩ්‍රයිවර් ගේ සීට් එක සහ පැසෙන්ජර් ගේ සීට් එක ස්පීඩ් දෙකකින් කූල් කිරීමේ ඔප්ෂන් එක දීලා තියෙනවා. ඇත්තට මේක මාර වටිනවා. අපි එළියට ගිහිල්ලා ආපුවාම දාඩිය දාලා තියෙන වෙලාවට රස්නේ වෙලාවට අපිට පුළුවන් පැසෙන්ජර් ගේ සීට් එක සහ ඩ්‍රයිවර් ගේ සීට් එක AC නැත්නම් කූල් කිරීමේ ඔප්ෂන් එක දීලා තියෙනවා. ඒ වගේම රියර් වින්ඩෝ එක සහ සයිඩ් මිරර් හීටින් ඔප්ෂන් එක මෙතන දීලා තියෙනවා. ඔයාලට පුළුවන් ගොඩක් වෙලාවට වාහන එළිය හීතලයි නම් ඇතුළ එන්වයරන්මන්ට් එක හීතලයි නම් ඇතුළ කූල් හීට් කිරීමේ ඔප්ෂන් එකත් රියර් වින්ඩෝ එකෙන් දීලා තියෙනවා. සහ සයිඩ් මිරර්ස් දෙක මොයිස්ට් එක වගේ බෙදුනහම අපිට මිරර්ස් වලින් පේන්නේ නැතු වෙනවා. ඒ වගේ වෙලාවට මිරර්ස් දෙක හීට් කිරීමේ ඔප්ෂන් එකත් සීට් කූලින් වලට අමතරව BYD එක අපිට ඔෆර් කරලා තියෙනවා. ඒකත් ඇත්තටම සුපර්බ් ඔප්ෂන් එකක් වෙනවා BYD vehicles වලට.